තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය 26 වෙනිදා අපි ලෙබනන් රටේ දරුවෙක්ගේ වසීගුරුකම සිදු කළා. වසීගුරුකමට කලින් මේ දරුවට තිබුණා ඇස්වහ කටවා නවග්‍රහ දෝෂ කරපු විනයක් තිබුණා. සූණියමක් තිබුණා. ඉතින් ඒ සූණියමත් අපි කපලා තමයි වසීගුරුකම සිදු කරේ. මම පෙර දිනේත් රාජකාරී කරන වෙලාවේ දරුවට ඒ රාජකාරී සිදු කරා. ඉතින් අද උදෑසනම දරුවා මට පැවසුවේ වෙද මහත්තයා මට ලොකු සැහැල්ලුවක් දැන් එකට දැනෙනවා. මට දැන් තිබුණ ලෙඩ රෝග ටිකක් තිබුණා. මට ඒ ලෙඩ රෝග ටික සනීපයි. දැන් සුවයි මට. මට උදේ නැගිටිනකොට හරියට නැගිටින්න පුළුවන්. දැන් හරියට මට ඇඟ දැනුව පොඩි ශක්තියක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් 26 වෙනිදා කරේ අද වෙනකොට 30 වෙනකොට ප්‍රතිඵලත් ඇවිල්ලා. දැන් ඒ වගේම තමයි 29 වෙනිදා අපි ස්වීඩන් රටේ දරුවෙක්ගේ වසීගුරුකමක් අපි සිදු කළා. ඉතින් ඊයේ රෑ පාන්දර වෙනකන් අපි සිදු කරා. හරි සන්තෝෂයි මට කියන්න. අද උදේ මට ඒ දරුවගෙන් කෝල් එකක් එනවා. මට වෙනදා මගේ පින්විතී එහෙම කරන්නේ කතා කරන්නේ දැන් උදේම කතා කරනවා සීළු දේවල්. ඒ කියන්නේ දැන් සාර්ථක වෙමින් ඒ දරුවට පවතිනවා. ඒ කියන්නේ තව වරු 3ක්වත් ගියේ නෑ රාජකාරී කරලා. ඉතින් කඩවර සෝන්කාලී දේවාලයේ ඒ ආකාර රාජකාරී හරියාකාර කරනවා රාජකාරී. පුද සත්කාර ඒ විදිහේ දේවතුන් වහන්සේලාට මගේ යක්ෂ සභාවට සීලුම ආයත මම පෙර වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා මම රාජකාරී කරන ආකාරය. ඉතින් සීලු දේවල් ඒ ආකාර කරනවා. ඒකයි මෙතන ජීවමාන කඩවර අපච්චි අම්මා සෝන්කාලී මෑන් වහන්සේගේ ඇතුළු සීලු දේවතුන් වහන්සේලාගේ පිහිට රැකවරණ ආරක්ෂාව තියෙනවා. ඒකයි මේ කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. ඉතින් කරන දේ හරියට රාජකාරී මා කරනවා. ඉතින් ප්‍රතිඵල උදා වෙනවා දරුවන්ට වරු 3ක් දවස් 3 යනකොට. ඉතින් මගේ දරුවන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය 26 වෙනිදා අපි ලෙබනන් රටේ දරුවෙක්ගේ වසීගුරුකම සිදු කළා. වසීගුරුකමට කලින් මේ දරුවට තිබුණා ඇස්වහ කටවා නවග්‍රහ දෝෂ කරපු විනයක් තිබුණා. සූණියමක් තිබුණා. ඉතින් ඒ සූණියමත් අපි කපලා තමයි වසීගුරුකම සිදු කරේ. මම පෙර දිනේත් රාජකාරී කරන වෙලාවේ දරුවට ඒ රාජකාරී සිදු කරා. ඉතින් අද උදෑසනම දරුවා මට පැවසුවේ වෙද මහත්තයා මට ලොකු සැහැල්ලුවක් දැන් එකට දැනෙනවා. මට දැන් තිබුණ ලෙඩ රෝග ටිකක් තිබුණා. මට ඒ ලෙඩ රෝග ටික සනීපයි. දැන් සුවයි මට. මට උදේ නැගිටිනකොට හරියට නැගිටින්න පුළුවන්. දැන් හරියට මට ඇඟ දැනුව පොඩි ශක්තියක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් 26 වෙනිදා කරේ අද වෙනකොට 30 වෙනකොට ප්‍රතිඵලත් ඇවිල්ලා. දැන් ඒ වගේම තමයි 29 වෙනිදා අපි ස්වීඩන් රටේ දරුවෙක්ගේ වසීගුරුකමක් අපි සිදු කළා. ඉතින් ඊයේ රෑ පාන්දර වෙනකන් අපි සිදු කරා.